ඔබ නිතරම දකින්න ඇති මේ සමාජ මාධ්‍ය නිතර පරිහරණය කරන ඔබ දකින්න ඇති මේ ජපානයේ රැකියා අවස්ථාවක් කොහොමද ගන්නෙ? ජපානයේ යන්න ආසාවක් ඔබට තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම පැහැදිලි කරන්නේ ශ්‍රී ලංකා විදේශ අනුමති කාර්යාංශය ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන්නට තරුණ ඔබට ලබා දෙන්නට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉන්න වැඩසටහන් දෙකක් තියෙනවා. එකක් තමයි SSW කියන වැඩසටහන, අනිත් එක තමයි TITP වැඩසටහන. එතකොට මේ වැඩසටහන් දෙක යටතේ කොරියාවේ රැකියා මේ ජපානයේ රැකියා අවස්ථාව ඔබට ලබා ගන්නට හැකියාව තියෙනවා. විශේෂයෙන් ඔබට වෘත්තීය නිපුණතාවයක් තියෙනවා නම්, ඒ කියන්නේ ඔබ මීට පෙර නිපුණතාවයක් සහිතව යම්කිසි කාර්යයක වැඩසටහනක ඔබ නිරත වී සිටියා නම් ඒ නිපුණතාවය මත ක්‍රියාත්මක වැඩසටහන තමයි SSW කියන වැඩසටහන. මේ වැඩසටහන යටතේ ජපානයේ රැකියා අවස්ථාව ඔබට ගන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබේ වෘත්තියට ගැළපෙන ආකාරයට රැකියා අවස්ථා තියෙනවා ජපානයේ. රැකියා සඳහන් කරොත් විශේෂයෙන් මෙන්න මේ වගේ රැකියා අවස්ථා ඔබට තියෙනවා. හැබැයි මම කලින් කියන්න ඕනේ ඔබට මේ රැකියා අවස්ථා ලබා ගන්න ශ්‍රී ලංකා විදේශ අනුමති කාර්යාංශයේ වෙබ්සයිට් අඩවියට පිවිසෙන්න ඕනි www.slbfe.lk මේ තිරේ දිස්වෙන වෙබ්සයිට් එකට ඔබට ගියොත් මේ රැකියා අවස්ථා ලබා ගන්නට පුළුවන්. ඒකෙදි මේ SSW කියන කාණ්ඩය යටතේ රැකියා අවස්ථා ලබා ගන්නට තියෙන අවස්ථාව තමයි ඔබට උදා වෙන්නේ. මේ සඳහා හොඳම අවස්ථාව තමයි විශේෂයෙන් තියෙනවා නැව් කර්මාන්තය, ගුවන් සේවා කර්මාන්තය, එතකොට ඉදිකිරීම්, රෝහල් ආශ්‍රිත, හෝටල් ආශ්‍රිත රැකියා ආදී විවිධ රැකියා අවස්ථා රැසක් උදා කරලා දීලා තියෙනවා මේ SSW කාණ්ඩය යටතේ. ඊළඟ වැඩසටහන තමයි TITP කියන වැඩසටහන, තාක්ෂණික සේවා පුහුණු වැඩසටහන. මේ සඳහා සැබවින්ම ඕන වෙනවා ජපන් භාෂා ප්‍රවීණතාවය. JET කියන එක, GET කියන එක, එහෙම නැත්නම් NET 4 කියන විභාගේ පාස් වෙලා තියෙන්න ඕනි. අනිවාර්යයි. ජපන් භාෂා විභාග පාස් වෙන්න ඕනි මේ වැඩසටහන සඳහා. මේක පුහුණු වැඩසටහනක් විදිහට තමයි නමුත් රැකියා අවස්ථා ලබා දෙන්නේ. මේ වැඩසටහන් දෙක යටතේ හොඳ අවස්ථාවක් ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ සඳහා ඔබේ ජපන් භාෂා පුහුණුව ඔබ වැඩි දියුණු කර ගන්නට ඕනි. ඒ අනුව තමයි මේ රැකියා සඳහා ඔබට අවස්ථාව ලැබෙන්නේ. ශ්‍රී ලංකා විදේශ අනුමති කාර්යාංශයේ ඔබ පළවෙනිම කරන්න ඕනි ශ්‍රී ලංකා විදේශ අනුමති කාර්යාංශයේ වෙබ් අඩවියට ගිහින් ඒකේ ලියාපදිංචි වෙන්න ඕනි මේ රැකියා අවස්ථාවන් සඳහා. ඊට පස්සේ ඔබට විදේශ අනුමති කාර්යාංශයෙන් අවශ්‍ය දැනුවත් කිරීම කරයි, දැනුම් දීම් කරයි. ඒ අනුව ඉදිරි කටයුතු ඔබට කළොත් මේ රැකියා අවස්ථා ලබා ගන්නට පුළුවන්. ඉතින් ජපානය කියන්නේ ඉතාමත් ඉහළ ආර්ථික සංවර්ධිත රටක්, ඉහළ වැටුප් සහිත ලැබෙන රටක්. ඒ වගේම ජපානයේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කම්කරු නීතිය ඉතාමත් හොඳින්ම ක්‍රියාත්මක වෙන රටක් තමයි ජපානය කියන්නේ. ඔබට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා. ඔබට ජපානයේට රැකියා සඳහා පිටත් වුණොත් ඔබට ජපානයේ තියෙන සියලු කම්කරු අයිතිවාසිකම් ලබා දෙනවා. ඒ නිසා මම හිතන්නේ ජපානයේ හොඳ රටක්, හොඳ රැකියාවක් ඔබට හොයා ගන්නට පුළුවන් ජපානය තුළ. දැන් ජපාන රැකියා වැඩසටහන් ක්‍රියාත්මක වෙන එකේදී මම සඳහන් කළා TITP කියන වැඩසටහන. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ IM ජපාන් කියන ආයතනය. මේ ආයතනය තමයි ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබා දීම සඳහා කටයුතු කරන එකම ආයතනය ජපානයේ. මේ යටතේ ඔබට ලබා ගන්නට පුළුවන් විශේෂයෙන් මේ ගෘහපාලන ආශ්‍රිත රැකියා, ඒ වගේම තවත් රැකියා විශේෂ කාණ්ඩ කිහිපයක් තියෙනවා. ඒ තමයි කියාගිව කියන කැටගරි එක යට තියෙන රැකියා අවස්ථා, ඉහළ වැටුප් සහිත මේ රැකියා අවස්ථා. මේක විශේෂයෙන් සඳහන් කරන්න ඕනි කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මේ රැකියා අවස්ථා වුන් උදා කරලා දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔබේ සිහිනේ හොඳ අවස්ථාවක් ලබා ගන්න, සිහිනේ සැබෑ කරගන්නට අද ඉඳන් ඔන්න කල්පනා කරන්න. ඔබේ මේ අර මං කලින් කිව්වා වගේ මේ ඇඟේ තියෙන ඇතුලේ තියෙන මේ දක්ෂ මිනිසා එළියට ගන්න හොඳ අවස්ථාවක් ගන්න, ජපාන රැකියා අවස්ථාවක් ලබා ගන්නට මේ අවස්ථාව ඔබට ගන්නට පුළුවන්. ඒ වගේම ලංකාවෙන් පිට විදේශ රටක සිටිනවා නම් ඔබට මේ තිරේ පහලින් දිස්වෙන WhatsApp අංකයටත් ඔබට අමතන ඔබේ තොරතුරු ඔබට ලබා ගන්න හැකියාව තියෙනවා.